ඔයාලා දැනගෙන හිටියද ඔයාලා පාවිච්චි කරන ගොඩක් ස්මාර්ට් වොචස් වලට එන්නේ ෆේක් හાર્ට් රේට් සෙන්සර් එකක් කියලා. ඇත්තටම මේක Apple replica devices වලට විතරක් නෙවෙයි අනිත් ස්මාර්ට් වොච් වලටත් අදාළයි. ඔයා දැනටමත් ස්මාර්ට් වොච් එකක් යූස් කරනවා නම් එහෙමත් නැත්නම් ඔයා ගන්න ඉන්න ස්මාර්ට් වොච් එක බයි කරන්න කලින් ගිහිල්ලා බලන්න හાર્ට් රේට් මොනිටරින් වලට. ඊට පස්සේ හොඳට බලන්න අතේ වදින්නේ නැතුව හાર્ට් රේට් එකේ වැලියු එක පෙන්නනවාද කියලා. මම ඔයාලට කරලා පෙන්නන මේ ස්මාර්ට් වොච් එකේදී ඔයාලා බලන්න හાર્ට් රේට් එක ඔන් කරාට පස්සේ මම අතවත් තියන්න නැතුව වැලියු එක වැටෙනවා බලා ගන්න පුළුවන්. ලයිට්ස් වගේක් පිටිපස්සේ හැබැයි බ්ලින්ක් වෙනවා මෙන්න මේ විදිහට හાર્ට් රේට් එකේ විදිහටම. ඇත්තටම මෙතන තියෙන්නේ නිකම්ම නිකන් LED කොළපාට ලයිට්ස් ටිකක් විතරයි. මෙතන කිසිම ඔප්ටිකල් හાર્ට් රේට් සෙන්සර් එකක් ඉන්ක්ලූඩ් කරලා නැහැ. මේක හાર્ට් රේට් වල විතරක් නෙමෙයි. ඔයා ගිහින් බැලුවොත් හાર્ට් රේට් එක, බ්ලඩ් ප්‍රෙෂර් එක, ඒ වගේම බ්ලඩ් ඔක්සිජන් ලෙවල් එක මේ හැම එකම එන වැලියු එක බොරු වැලියු එකක් තමයි එන්නේ. බොරුවට ටයිම් එකක් අරගෙන ජෙනරේට් කරන බොරු වැලියු එකක් තමයි ඔයාලට දෙන්නේ. මේවට ඇත්තටම ස්මාර්ට් වොච් කියනකොටත් වඩා ෆැෂනබල් ඇක්සසරිස් කිව්වනම් හරි. කොහොමත් ඉතින් මේ වගේ ප්‍රයිස් එකකට එන වොච් එකකට ඒ වගේ හાર્ට් රේට් සෙන්සර් එකක් නැහැ කියලා අපිට කම්ප්ලීට් කරන්නත් බෑ. ඒ වගේම සමහර බ්‍රෑන්ඩ් තියෙනවා රුපියල් 10000ට ඉහළ ප්‍රයිසස් වලට යන්නේ. හැබැයි හાર્ට් රේට් සෙන්සර් එක මේ වගේම ෆේක්. හැබැයි ඔයාලා මෙන්න මේ වගේ වොච් එකක් ගත්තොත් එimhe මේක HK11 Pro Max එක. ඉතින් මේ වගේ වොච් එකක් ගත්තොත් එimhe මේකෙන හાર્ට් රේට් සෙන්සර් එක රියල් හાર્ට් රේට් සෙන්සර් එකක් තමයි ඉන්නේ. ඒ වගේම මේකේ SpO2 සෙන්සර් එක, බ්ලඩ් ප්‍රෙෂර්, ඔක්සිජන් මොනිටරින් මේ වගේ දේවල් කරන්න සෙන්සර්ස් රියල් සෙන්සර්ස් තමයි මේකට ඉන්ක්ලූඩ් වෙලා තියෙන්නේ. මේකේම හાર્ට් රේට් සෙන්සර් එක මම ඔයාලට දාලා පෙන්නන්න. මේක දාලා පෙන්නුවොත් එහෙම අපි මේක පිටිපස්සෙන් අත තියලා නැත්තම් අත තියලා නැහැ කියන එක ඩිටෙක්ට් කරගන්නවා. ඉතින් ඔයාලට බලන්න පුළුවන් මෙන්න මේ විදිහට අපි අත තියලා නැත්තම් මේ වොච් එකේදී හැකියාව තියෙනවා අපි මේ පිටිපස්සෙන් අත තියලා නැහැ කියන එක ඩිටෙක්ට් කරගන්න. මේක අතේ බැලගෙන නෙවෙයි ඉන්නේ කියන එක ඩිටෙක්ට් කරගන්න හැකියාව තියෙනවා. ඉතින් මේකේ එන්නේ ඇත්තම හાર્ට් රේට් සෙන්සර් එකක්. මෙතන ප්‍රොක්සිමිටි සෙන්සර් එකක්වත් එහෙම නැත්නම් මෙතන ටච් වුණාට පස්සේවත් නෙමෙයි ඩිටෙක්ට් කරගන්නේ. මේක මේ විදිහට ලං කරපු ගමන් හાર્ට් රේට් එක ඔන් කරලා මෙයාට ඔටෝ ඩිටෙක්ට් කරගැනීමේ හැකියාව තියෙනවා. අපි අත තියලා ඉන්නේ කියලා. මොකද මෙයා ස්කෑන් කරලා බලනවා. ඊට පස්සේ තමයි හાર્ට් රේට් එක මෙයා මොනිටර් කරන්න ගන්න. ඉතින් මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ටච් වෙන්න ඕනේ නැහැ. මෙන්න මේ විදිහට මේ කම්පාස් එක තියෙනවා. ඒ වගේම ගයිඩස්කෝප් සෙන්සර් එකක් තියෙනවා මේකේ. ප්‍රොක්සිමිටි සෙන්සර් එක තියෙනවා. ඒ වගේම හાર્ට් රේට් සෙන්සර් එකේ SpO2 සෙන්සර් එක, බැරෝමීටර් මේ වගේ සෙන්සර්ස් ගොඩක් පැක් වෙලා හැදිච්ච වොච් එක තමයි මෙන්න මේ HK11 Pro Max කියන වොච් එක. අනිත් දේ තමයි මේ HK11 Pro Max ස්මාර්ට් වොච් එකට මේක ඉන්බිල්ට් ස්ටෝරේජ් එකක් කරා 4GB. එහෙනම් ඔයාලට ඕන සින්දු වගේ දේවල් Bluetooth කනෙක්ට් කරන්න නැතුව මේකට ස්ටෝර් කරලා තියාගන්න පුළුවන්. මේකට ලෝකල් ඇල්බම් එකක් එනවා. ඉතින් ඔයාලට පුළුවන් ෆොටෝස් වගේ දේවල් මේ වොච් එකට ස්ටෝර් කරලා තියාගන්න. ඒ වගේ මේ ෆොටෝස් වලින්ම එඩිට් කරලා වෝල්පේපර් එකට දාගන්න මේ වොච් එකේ හැකියාව දීලා තියෙනවා. ඉතින් ඔයාලට මෙන්න මේ ස්මාර්ට් වොච් එක HK11 Pro Max ඔරිජිනල් වොච් එක බයි කරන්න ඕන නම් ඔයාලට මෙන්න මේ පල්ලෙහා contact numbers වලින් හරි එහෙම නැත්නම් පල්ලෙහා WhatsApp බටන් ක්ලික් කරලා හරි අපිට කතා කරලා අපින් බයි කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලට ඕන නම් ඇවිල්ලා බලලම මේ වොච් එක අරගෙන යන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපි ලංකාවේ ඕනම තැනකට ඩිලිවර් කරලා දෙනවා.